කවුරුහරි කියන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය අපේ විරුද්ධ පක්ෂ උදවිය මේවා ඡන්ද කුණු කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජය කවදාකවත් ඡන්ද බලාගෙන වැඩ කරව මිනිස්සු නෙවෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුක්තව අපි කවදාකවත් ඡන්ද බලාගෙන වැඩ කරන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මොනවා කරන් නොකර මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුදුමාකාර ආදරයක් දක්වන ජනතාවක් ඉන්නේ. ඒ නිසා විරුද්ධ පක්ෂ නායකයෝ මොනවා කිව්වත් මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න පෙළ ගහලා තියෙනවා. දැන් ඊට අනිත් වෙනකොට ඡන්දයක් ලැබි අපි දන්නා ඒ ඡන්දේ ජනාධිපතිවරණද මහමැතිවරණද කිය. නමුත් අපි තමුන්නාසල කියනවා මොන මැතිවරණය ආවත් අපි ඊටම යලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරනවා කියලා කාරණා අපි තමුන්නාසල කියනවා. දැන් අද කාණ්ඩායමක් කියාගෙන යනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මහින්ද තුන්පාරක් බෑ කියේ. නමුත් අපි ආන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කාලවකවානුව වෙනකොට මම දන්න විදිහට මැතිවරණ 28ක් පරාද වෙලා ඉන්නේ. Waram Maharaj Satati Dev Allah Prithivana Kelavata Ansatya Paksanami Allah Prithivana Kelavata Ansatya Paksanami Bayati Salakada Pahana Ayandinava Vala Hakadanin Isival Esimbala Vala Utudesa Surumi Viharayalang Annadinava Surumi Viharayalang Annadinava Sabiripan Isiti Putune Raggam apata Raggam Tharuna apata Saksiyak laba dennata මෙම අවස්ථාවට සම්ප්‍රාප්ත වී සිටින ගරු නාමල් රාජපක්ෂ මැතිතුමනි ඔබටයි මාගේ ගෞරවනීය ආරාධනය මේ ජනහමුව ආමන්ත්‍රණය කරන්නට. මහිතවත් අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් පිනිෂාන් සහෝදරයා වගේම අපේ පළාත් සභා මන්ත්‍රීතුමන්ලා සම්පත් සහෝදරයා අපේ සම්මු සහෝදරයා වගේම අපේ ප්‍රාන්ත සභාපතිතුමන් අද අපි රත්ගම ආසනයට ඇවිල්ලා අපි තරුණයන් විදියට අපිට පුළුවන් අපේ රට ගොඩනගන්නත් ඒ වගේම නංගි මල්ලි අපිට පුළුවන් අපේ රට විනාශ කරන්න. 1989 කාලේ අපේ සමහර වැඩිහිටියන් වැඩි දේශපාලන ප්‍රතිචින්තනයන් පිටිපස්සේ ගියා. වැඩි දේශපාලන පක්ෂ පිටිපස්සේ ගියා. අවසාන ප්‍රතිඵලයන් මේ තාත් දකුණේ තරුණ 40000කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වුණා. 20000කට වැඩි ප්‍රමාණයක් තාමත් අතුරුදහන්. උතුරේ දමිළ සහෝදරයා තමන්ගේ ආයතනය වෙනුවෙන් කතා කරනවා. ඒක නායකත්ව දෙන දේශපාලන නායකත්වයක් දෙන එල්ටීඩී ත්‍රස්තවාදී. අවසාන ප්‍රතිඵලය දමිළ සිංහල මුස්ලිම් වර්ග මැලේ තරුණයා 60000ක ජීවිත විනාශ වුණා. වසර 30ක් ඇතුළත 2009 වෙනකොට රටේ එදා හිටපු තරුණයන් දෙමව්පියන් එදා හිටපු දේශපාලන නායකයන් වැඩි දේශපාලන තීන්දුව ගත්තු නිසා වැඩි දේශපාලන තීන්දුව තීරණ ගත්තු නිසා ලක්ෂයකට වැඩි තරුණ ප්‍රමාණයක් ඝාතනය වෙලා තියෙනවා අපේ රටේ. ඒ හා සමාන ප්‍රමාණයක් අතුරුදහන් වෙලා ඇස් දෙපා දෑත් අහිමි වෙලා තියෙනවා. එහෙමනම් අපේ හාමුදුරුවෝ අපිට වගකීමක් අයුතුකමක් තියෙනවා. අපි තරුණයන් විදිහට අපිට හැකියාව තියෙනවා රට ගොඩනගන්න. ඒ වගේම අපිට හැකියාව තියෙනවා රට විනාශ කරන්න. අපි තරුණයන් විදිහට බුද්ධිමත් තීන්දුව තීරණය ගන්න ඕනේ. අපි ඔබට කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානය දෙක අතර බැඳගන්නේ කියලා. හැබැයි ඔබ උගත් බුද්ධිමත් දෙමව්පියන්ගේ දරුවන් විදිහට ඔබ තීරණය කරන්න. ඔබ වෛරයෙන් ඉරිසියාවෙන් කුහකකමෙන් තණ්හාවෙන් දේශපාලනය කරන පක්ෂත් එක්ක ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය කේන්ද්‍ර කරගෙන දේශපාලනය කරන දේශපාලන පක්ෂත් එක්ක ඔබ තම උන්වහන්සේලා එකතු වෙනවද? එහෙමත් නැත්නම් ජාතික ප්‍රතිපත්තියක් තියෙන රට ගැන හිතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඉඳන්
නූපන් දරුවගේ අයිතිවාසිකම් පවා තහවුරු කරන දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් රට දිහා ලෝකයේ දිහා බලන සෙනෙහස වලින් ගතව තම පාක්ෂිකයන් දෙක ජනතාවත් දෙක කටයුතු කරන රට ගොඩනගන්න පුළුවන් ප්‍රතිපත්තියෙන් දේශපාලන පක්ෂයත් එක්ක උපදේශපාලනය කරනවාද කියලා. අනිතන තමයි නංගි මල්ලි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමයේ ගොඩනගන්නේ. අපි ඔබ රටෙන් අපිට වෙන්න ඕන වක්කීම් යුතුකම් වගේම අපේ රටෙන් අපේ රටේ විවිධ යුතුකම් වක්කීම් තියෙනවා. අපි රට ගොඩනගුවොත් තමයි අපි බලාපොරොත්තු වෙන වැඩ පිළිවෙල අපිට ක්‍රියාත්මක කරොත් තමයි අපේ අනාගතය අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපි රටට වැඩ කෙරුවොත් තමයි අපි අපේක්ෂා කරන ලෝකය අපිට නිර්මාණය කර ගන්න පුළුවන්. අපි ආයුධයක් අතර නම් තවත් තරුණෙක් ඝාතනය කරුවා කියලා අපේ ජීවිත ගොඩනගන්නේ නැහැ. අපි විශ්වවිද්‍යාල ගිනි තිබ්බා කියලා අපේ ජීවිත ගොඩනගන්නේ නැහැ. අපි කර්මාන්තශාලා ගිනි තිබ්බා කියලා අපේ හාමුදුරුවෝ අපේ ලෝකය අපේ ජීවිතය අපි ගොඩනගන්නේ නැහැ. එහෙමනම් නව වැඩ පිළිවෙලක් එක්ක රට ගොඩනගන වැඩ පිළිවෙලට තරුණ අපි දායක වෙන්න ඕනේ. අපි දේශපාලන සංවිධානයක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සෙවණැල්ලේ ගොඩනගෙන තරුණ සංවිධානයක්. හැබැයි අපි උදෙක් දේශපාලන තරුණ සංවිධානයක් වුණත් අපි සමාජ වගකීම් ආත්මහරපු සමාජීය වගකීම් දන්න ඉටු කරන්න පුළුවන් දේශපාලන සංවිධාන බල පරිවර්තනය කරන තමයි මේ තාත්‍ය අපි අරමුණ. අදටේ බොහෝ දේශපාලන සංවිධාන දේශපාලන අරමුණ පමණයි. සමාජ අරමුණ අතහැරලා අනාගතය පිළිබඳව දැක්මක් නැතුව රටේ සමාජීය වගකීම් පැහැර හැරලා එහෙනම් අපි අපේ නංගිලා මල්ල අපි අත්වල බඳගන්නේ රට ගොඩනගන වැඩ පිළිවෙල වගේම නංගි මල්ලේ දේශපාලනික සම්දානගත වීමක් වගේම සමාජීය වගකීම් යුතුකම් ඉටු කරන්න පුළුවන් සම්දානගත වීමක් බව අමතක කරන්න එපා. එහෙමනම් ඔබ එන්න ඔබ අත්වල බඳගන්න මිලියන 20ක් වූ ශ්‍රී ලාංකික ජාතියේ එක හදගැස්ම බවට නිල් බලකාය පරිවර්තනය කරන්න එන්න අපිත් එකතු වෙන්න කියන ආරාධනය කරමින් ඔබ සියලු සුබලාගත පරිපූර්ණ කරගන්න.